අනුරාධපුර පූජා භූමියේ පිහිටි වීරෝදාර මවකගේ නිර්භීත පුතුගෙන දුටුගැමුණු රජු විසින් කරවන ලද අප තථාගත බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ වෙසෙන කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම යන සතර බුදුවරුන්ගේ පාදස්පර්ශයට ලක් වූ සුවර්ණ මාලික චේතිය හෙවත් රුවන්වැලි සෑය වන්දනමාන කරන ගමන් රුවන්වැලි සෑය ඇතුලේ ඇත්තටම තියෙන්නේ මොනවද කියලා වංශකතාවල සඳහන් වෙන්නේ මොනවද? ඒ වගේම ජනශ්‍රේතිය සඳහන් වෙන්නේ මොනවද කියලා අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ රුවන්වැලි සෑයට ඇතුල් වෙන තැනම මත පැත්ත බැලුවොත් එහෙම අපිට පේනවා සුවඳ දුම් සහ පහන් පූජා කරන ස්ථානය. ඊට පස්සේ අපි යන රුවන්වැලි සෑය වන්දනා කරන්න. මුලින්ම දුටුගැමුණු රජතුමා අදහස් කරගෙන සිටියේ මහා පරිමාණ ස්තූපයක් ඉදි කරන්න. නමුත් සිද්ධාර්ථ මහරහතන් වහන්සේ දිවසෙන් දැක්ක රජතුමා මහසෑය වැඩනීම කරන්න පෙර මිය යනවා කියලා. ඉතින් සිද්ධාර්ථ මහරහතන් වහන්සේ රජතුමාට උපදෙස් දුන්නා මධ්‍ය පරිමාණයේ සෑයක් ඉදි කරන්න කියලා. ඉතින් සිද්ධාර්ථ මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි රජතුමා මධ්‍ය පරිමාණ ස්තූපයක් තමයි නිර්මාණය කරන්න යෙදුනේ. ඉතින් මේ ආකාරයට අපිට ඉදිරියට යද්දී අපිට දැන ලැබෙනවා වැලි මළුව සහ සලපතල මළුව අතරමැද තියෙනවා ඇත්පවුර. ඇත්පවුරේ ඇත් කැටයන් තියෙනවා සාමාන්‍ය මූර්ති 400ක් පමණ දක්නට ලැබෙනවා. එක පැත්තක සාමාන්‍ය 100 බැගින් වූ හතර පැත්තේ 400ක් පමණ මූර්ති තිබෙනවා ඇත් කැටයන්. මේ පේන්නේ වැලි මළුව නව වැලි ඇතිරු වැලි මළුව තමයි ඕගලන්ට දැන් මේ පේන්නේ. ඉතින් අපි දැන් වැලි මළුවෙන් සලපතල මළුවට අපි යන්. සයන්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රන්සුචල බුද්ධ රූපා සුවන්නමාලීති පතීත නාම වන්දාමහං තූප වරම් මහක්කං. බුදුරදුන්ගේ ද්‍රෝණයක් වූ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී බුද්ධ කයෙන් යමා මහ පෙළහැර පෑසේක. ඒ පෙළහැර පෑ සර්වජ්‍ය ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති සුවන්නමාලී චෛත්‍ය රාජයාට සිරස නමා වන්දිමි. සාදු සාදු සාදු. ඉතින් මෙම සෑය ඉදි කරන්න කලින් දුටුගැමුණුතුමා මිරිසවැටිය සහ ලෝවාමහාපාය ඉදි කරලා ඒ අත්දැකීම් තිබුණා. ඒ අත්දැකීම් ආශ්‍රයෙන් තමා මෙම සෑය නිර්මාණය කරන්න යෙදුනේ. මේ තියන්නේ වීර මාතාව විහාර මහාදේවියගේ පිළිමේ. දුටුගැමුණු රජතුමාගේ මාව වෙන විහාර මහාදේවිය. උළුවඩුව 500ක් හැඳවලා රජතුමා ඇහුවා මේ සෑය හදන්නේ කොහොමද කියලා. ඉතින් එක උළුවඩුවෙක් රන් පාත්‍රයකට වතුර පුරවලා අරගෙන වතුර අතට අරගෙන එම් පාත්‍රයට වතුර ගහලා දිය බුබුලක් නංගවල පෙන්නුවා මෙන්න මේ වගේ හැඩි සෑයක් තමයි හදන්නේ කියලා. ඉතින් ඒක ජනශ්‍රේතිය සඳහන් වෙනවා. ඒ වෙලාවේම උළුවඩුවට විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ආවේශ වුණා කියලා. ඉතින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ඊට අමතරව සෑය අනුරුවක් මැව්වා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ අනුරුව දැන් උනත් ඕගලන්ට මෙම රුවන්වැලි සෑය භූමියේ බලන්න පුළුවන්. ඒක වංශ කතාවල සඳහන් වෙන්නේ නිශ්ශංක මල්ල රජතුමා විසින් තනිගලෙන් නිර්මාණය කර ස්තූපයක් කියලා තමයි, ස්තූපය අනුරුවක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් සෑය නිර්මාණය කරන්න අවශ්‍ය ඉදිකිරීම් අමුද්‍රව්‍ය වෙන ගඩොල්, රත්තරන්, රිදී, මුතු මැණික් ලංකාවේ විවිධ ග්‍රාමයන්ගෙන් පහළ වුණා කියලා තමයි ඉතින් සඳහන් වෙන්නේ. මහරහතන් වහන්සේලා විසින් ඉතින් පළමු පේසා වලල්ල ඉදි කරාට පස්සේ එම පේසා වලල්ල 3 වාරයක් ගිල්ලුවා කියලා සඳහන් වෙනවා. ඊට අමතරව දෙවෙනි පේසා වලල්ල සහ තෙවෙනි පේසා වලල්ල ඉදි කරාට පස්සේ 3 වාරයේ ගානේ ගිල්ලුවා කියලා සඳහන් වෙනවා. ඒ চিරාත් කාලයක් පැවතීමට මෙම රුවන්වැලි සෑය ගොඩක් කාලයක් පවතින ශක්තිමත් අත්තිවාරමකට අවශ්‍ය නිසා එහෙම කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් දැන් ඉස්සරහටදී ඔයගොල්ලන්ට පේනවා වම් අත පැත්තේ තියෙන පිළිමයක්. ඒ බාතිකාභය රජුට තමයි මේ ඔයගොල්ලන්ට පේන්නේ. රුවන්වැලි සෑය වෙනුවෙන්
විශාල පුද පූජා පවත්වපු සේවයක් කරපු රජතුමෙක් තමයි මේ බාධිකාභය රජතුමා. ඉතින් තුන්වන පේසාවලල්ල ඉදි කරාට පස්සේ ඒකෙන් මැද ධාතු ගර්භය හැදුවා කියලා තමයි කියන්නේ. ඉතින් ධාතු ගර්භයට ගල්පුවරු අඟල් 8ක් පමණ ගණන් යුතු ගල්පුවරු 6ක් යොදාගත්තා කියලා තමයි කියන්නේ. 4 දිශාවට ගල්පුවරු 4යි. ඊට අමතරව උඩට සහ පහළට එක ගල්පුවරු බැගින් යොදාගත්තා කියලා තමයි කියන්නේ. ඉතින් පස්සේ ඒ වටේ ගඩොල් බිත්තියක් බැන්දා කියලා තමයි කියන්නේ. ඉතින් දැන් ඉස්සරහට යද්දී ඔයගොල්ලන්ට පේනවා මම කලින් අර සඳහන් කර විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් මැව්වා කියලා සඳහන් කරපු ඒ වගේම වංශ කතාවල සඳහන් වෙනවා කියලා කිව්වේ නිශ්ශංක මල්ලතුමා විසින් සෑය අනුරුවක් හැදුවා කියලා කිව්ව මේ ඒ ස්ථානයේ තමයි අපි මේ දැන් යන්නේ. ඔය දැන් ඉස්සරහ පේන්නේ ඒ ස්ථානය. අපි ඒකට ගිහිල්ලා බලමු ඒක කොයි වගේද කියලා. මම ඔයගලන්ට පැහැදිලි වෙන්න ඒකේ තව රූපෙකුත් මේ වීඩියෝට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේ ස්ථානට සෑය මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මේ මම කලින් සඳහන් කරපු විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මැව්වා කියන නිශ්ශංක මල්ලතුමා ඉදි කරා කියලා සඳහන් වෙන ඒ සෑය අනුරුව. ඉතින් ධාතු ගර්භයේ මැද රණින් බෝධියක් කරලා එහි කඳ රිදියෙන් මුල් කොරල් වලින් කොළ රණින් සකස් කරලා තියෙනවා. ගෙඩි හාලා කොරල් වලින් හදලා තියෙනවා. ඊට අමතරව කඳ මැණික් වලින් සැරසුවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට අමතරව බෝධිය 4 දිශාවේ ආසන 4ක් කරලා නැගෙනහිර පැත්තේ ආසනයක රන් හිඳි බුදු පිළිමයක් හදලා තිනවා. ඒ වටේ අත්සියයක් ඇති මාරයා එතු පිට නැගී මාරසෙනග පිරිවරාගෙන සිටින පිළිමයක්. එතකොට වීණාව වන පංචසිකගේ, උතුරු මහා බ්‍රහ්මයාගේ ඒ වගේ පිළිම නිර්මාණය කරලා තිබිලා තියෙනවා රන් පිළිම. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ රුවන්වැලි සෑය බටහිර දොරටුවේ ස්ථානයේ ඉඳන් රුවන්වැලි සෑය පේන විදිය, අපිට වන්දනාමාන කරද්දී පේන විදිය. ඉතින් මේ පේන්නේ රුවන්වැලි සෑය බටහිර දොරටුව තමයි මේ පේන්නේ ඔයගොල්ලන්ට. නාගරිකයෝ රුවන්වැලි සෑය වන්දනා කරන්න මේ දොරටුවෙන් එනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ දොරටුව අගුළු දාලා තිනවා ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මේවා වලට අමතරව ධාතු ගර්භය 4 පැත්තේ සතරවරන් දෙවිවරුන්ගේ රූප කරවලා තියෙනවා. දෙවිවරුන් 33 දෙනා, කුමාරවරු 33 දෙනා, යක්ෂ නායකයන් 28 දෙනා. එතකොට මේගොල්ලන්ට ඉහළින් එක එක මුද්‍රා වලින් යුතුව නටනගී කියන දෙවිවරුන්ගේ පිළිම ඉදි කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේ ධාතු ගර්භේ චිත්‍ර නිර්මාණය කරලා තියෙනවා. මේ චිත්‍ර ඔක්කොම බුදු සිරිත තේමාව කරගත් චිත්‍ර තමයි මේකේ තියෙන්නේ. ඉතින් නාලව සිට ගෙන මුළු සර්වඥ ධාතු වලින් 8න් එකක්, ඒ කියන්නේ ද්‍රෝණයක් උන ධාතුන් වහන්සේලා තැන්පත් කරවීම මහරහතන් වහන්සේලා පෙරටු කරගෙන රජු ඉතින් සිදු කරලා තියෙනවා. ඉතින් තැන්පත් කරන වෙලාවේ ධාතුන් වහන්සේලා බුද්ධ වේශයේගෙන පරිනිර්වාණයේදීමෙන් දකුණ එළයෙන් සතපුණ බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් දුටුවැතුමාගේ එම ධාතු නිදානෝත්සවයේදී අපේක්ෂා වෙලා තියෙන්නේ ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවත් නොසැල්වේවා. එදින පූජා කළ මල් වර්ග ගෞතම බුද්ධ ශාසනය අවසන් වනතුරු මැල නොවේවා. දන්වන ලද ගිතෙල් පහන් නොනිමේවා. ධාතු ගර්භයේ සඳුන් හා සුවඳ වෙලවුන් මිශ්‍ර කළ පස් වියලී නොඒවා. පූජා කළ රන් භාණ්ඩවල මඩ නොබෙදේවා. සතුරන්ටවත් මේ ධාතු ගර්භය දකින්නට පවා නොලැබේවා කියලා තමයි මේ තියපු දුටුගැමුණුතුමාගේ ප්‍රාර්ථනා වෙලා තියෙන්නේ. ඉතින් මේ සියලු ප්‍රාර්ථනා වැඩමවලා සිටිය රහතුන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන්
සඵල වුණා කියලා තමයි කියන්නේ. මේ තියෙන්නේ රුවන්වැලි සෑයේ හුණු පිරියම් කරන්න මිෂ්ඨ කරන ස්ථානය. මේ දවස්වල හුණු පිරියම් කරනවා වෙසක් පොහොය නිමිත්තෙන්. වෙසක් පොහොයට කලින් හුණු පිරියම් කරන එක සිද්ධ කරනවා රුවන්වැලි සෑය. ඉතින් ස්තූපයේ ඉතිරි වැඩ නිම කරන්න පෙර රජතුමා රෝගාවුන් නිසා රෝග රේදී උපයෝගී කරගෙන මේ සෑයේ 4 කොටුව හා ජත්‍රය තාවකාලිකව නිම කරා කියලා රජතුමාට අවසන් මොහොතේ ඒක බලන්න නිර්මාණය කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් රජතුමා මිය ගියාට පස්සේ රජතුමාගේ අභාවයෙන් පස්සේ සද්ධාතිස්ස රජතුමා රුවන්වැලි සෑය බදා මහා හුණුව පිරියම් කර 4 කොටුව ඒ වගේම ඇත් පවුර ජත්‍රය කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟට අපිට දකින්න පුළුවන් ඒ අපේ සෙන්පතිය නරපතියගේ පිළිමේ දුටුගැමුණු රජතුමා එතුමා ඉඳලා අපිට මේ වගේ විශාල නිර්මාණයක් දකින්න ලැබෙන්නේ එතුමා කළ සේවය නිසා. ඊළඟට අපි යම් නව පිළිමගේ තියෙනවා. නව පිළිමගේ බලන්න තමයි අපි යන්නේ. මෙහි සෑ මළුවේ පිහිටලා තියෙන. ඉතින් මේකේ අපි පොඩි කාලේ මට මතකයි පරණ පිළිමගේ තිබ්බා. ඒ පිළිමගේත් මේ තියෙන පිළිම ඔක්කොම තිබ්බා. ඊට අමතරව ඒකේ තිබ්බා මේ ජාතක කතා ඇඳලා තිබ්බා. බිත්ති පුරා ජාතක කතා ඇඳලා තිබ්බා. ඉතින් නවීන අංකෝපාංග ඇතුළත් කරලා නව පිළිමගයක් හදලා තියෙනවා. ඉතින් නව පිළිමගේ පැරණි පිළිම සියල්ල ඒකේ තියෙනවා. ඉතින් අපි ඒක වන්දනා කරගමු දැන්. මේ ඔයගලන්ට පේන්නේ නව පිළිමගේ උඩින් දර්ශනය වෙන්නේ ඒකේ මකර තොරණ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු ඒක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ ඇතුළ වෙද්දී අපිට පේනවා අලංකාරවත් කරපු ලියුළුවස්සක්, අලංකාර කැටයමින් යුක්ත ලියුළුවස්සක්. ඉතින් මේකේ දකුණු දිශාවට අපි ගියාම අපිට පේනවා ගලින් කළ සිරිපතුල් ගලක්. සිරිපත ගලෙන් එහා පැත්තේ සතර බුදුවරුන්ගේ බුද්ධ ප්‍රතිමා දකින්න ලැබෙනවා. කක්ෂේද බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඊළඟට කෝණාගමන බුදුරජාණන් වහන්සේට අපේ নমස්කාරය වේවා. ඊළඟට අපි ඊළඟ පිළිම වලට ළඟට යන්. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඊළඟට අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. බුදු වෙන්න පෙරම් පුරන මෛත්‍රී බෝසතාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. මේ රණින් තමා මෙම වියන කරලා තියෙන්නේ. ඔයගොල්ලන් පේනවා මේ ආකාරයට. ඉතින් ඊළඟට අපිට පේනවා බුදුහාමුදුරුවෝ පරිනිර්වාණයේදී සතවී සිටි ආකාරයේ බුදු පිළිමයක් තියෙනවා මේකේ. ඒ බුදු පිළිමයක භික්ෂුන් වහන්සේලා සංඝයාට පත් වෙන අයුරු තමයි දැක්කේ. ඉතින් මේ තියෙන්නේ දුටුගැමුණු රජතුමා එළාර රජතුමා සමග යුද්ධයට යන්න සූදානම් වුණ වෙලාව දසමහා යෝධයෝ පිරිවරාගෙන යන අයුරින් තමයි මූර්තිමත් කරලා තියෙන්නේ. ඊට විරුද්ධ පැත්තේ අපිට දකින්න ලැබෙනවා දුටුගැමුණු රජතුමා සමග යුද්ධයට එළාර රජතුමා සම සේනාව සමග පැමිණි ආකාරය මේ විදිහට අපිට දකින්න ලැබෙනවා. ඉතින් මීට අමතරව එහා පැත්තේ තව තියෙනවා බුදු පිළිමයක්. හිඳි බුදු පිළිම වහන්සේ නමක්. ඒ බුදු පිළිම වහන්සේත් අපි වන්දනා කරමු. එතනට යන අතරේ තියෙනවා මෙතන රුවන්වැලි සෑයේ තේවාවල් ගැන සඳහන් වෙන පුවරුවක් තියෙනවා. ඒ පුවරුවත් මේ ආකාරයට ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ
මම සඳහන් කරපු බුදු පිළිම වහන්සේ, හිදි බුදු පිළිම වහන්සේ අප නමස්කාර කරමු. ඉතින් මම සඳහන් කර ජනශ්‍රේති කරුණු තියෙනවා. ජනශ්‍රේති කරුණු ඔය අපේ ආච්චිලා වගේ කිව්වල තියෙනවා. ඉතින් ඒ දවස්වල ඉස්සර කාලේ රුවන්වැලිසෑයේ වඳින නාග ගෝත්‍රිකයෝ ආව. නාග ගෝත්‍රිකයන්ගේ නාග කන්‍යා අගයකට අපේ දුටුගැමුණු රජතුමාගේ සිත බැඳිලා ඉතින් ඒ එක්කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තියෙනවා. ඉතින් නාග රජු මේකට කැමති වෙලා නැහැ. නාග රජු මැරවීමට සිතාගෙන රජුට ඇවිල්ලා දෂ්ට කරලා තියෙනවා. ඉතින් රජුට දෂ්ට කරාට රජතුමාගේ වෙදදුරා දක්ෂ වෙදදුරෙක් එතුමා රජතුමාව සුවපත් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ රජතුමා මනුස්ස ලෝකෙට ආය ඇවිල්ලා මනුස්ස වේශයක් මවාගෙන ගිහින් තියෙනවා වෙදදුරා හම්බෙන්න. වෙදුරා හම්බෙලා වෙදුරාගෙන් අහලා තියෙනවා කොයි මොහොතේ කොහොම මොන ස්ථානයකට කොයි විදිහට දෂ්ට කරොත්ද මිනිස්සේ බේරගන්න බැරි කියලා. ඊට පස්සේ වෙදුරා කියලා තියෙනවා මේ වෙලාවෙට ගිහිල්ලා මෙහෙම නල්ල මැදට දෂ්ට කරොත් ඔහුව බේරගන්න බෑ කියලා. ඉතින් ඒ විදියට දෂ්ට කළා තියෙනවා ඒ වෙලාවට වෙදුරාට. වෙදුරා මේ ගිහින් තියෙනවා. ඊට පස්සේ නාරජු ඇවිල්ලා දුටුගැමුණු රජතුමාට දෂ්ට කරා කියලා තමයි ඉතින් සඳහන් වෙන්නේ. ඉතින් ඒ දෂ්ට කරාට පස්සේ දුටුගැමුණු රජතුමා රෝගාතුර වුණා. රෝගාතුර වෙලා ඊට පස්සේ මිය ගියා කියලා තමයි ඉතින් ජනශ්‍රේති කතාවල සඳහන් වෙන්නේ. ඉතින් මම හිතනවා මේක ඕගලන්ට හොඳ අත්දැකීමක් වුණා කියලා. ඕගලන්ට නිවසේ සිටම මාසය මාත් එක්ක වන්දනා කරන්න ලැබුණා. ඉතින්